කොහොමද ඔයාලට? ඔන්න හුඟ කාලෙකට පස්සේ මම ආයෙත් අලුතින් vlog එකක් අරගෙන ආවා. මේ ටිකේ වැඩත් එක්ක බිසි වුණ නිසා ඔයාලට vlogs ගේන්න බැරි වුණා. ඉතින් මේ vlog එකත් අපි කලින් ගියපු තැනක් ගැන තමා තියෙන්නේ. මට මේක edit කරගන්න වෙලාවක් නැති වුණ නිසා තමයි දාන්න පරක්කු වුණේ. අපි අද යන්නේ ටිකක් විශේෂ තැනකට. මමත් කලින් මෙතනට ගිහින් නැහැ. අපි metro එකේ තමයි යන්නේ. metro එකෙන් ගිහිල්ලා අපි ටිකක් දුර පයින් යන්නත් තියෙනවා. මොකද එතන තියෙන තැනට ටිකක් දුර පයින් යන්න තියෙනවා. ඉතින් ඔන්න දැන් අපි අදාළ තැනට ආවා. මේ තමයි චින්දාවෝ Underwater World Aquarium එක. මේකට අපිට යන්න ෆ්‍රී ටිකට්ස් ටිකක් හම්බ වුණා. දැන් යමු අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ඇතුළ කියලා. ඉතින් අපි මුලින්ම ආවේ ජෙලිෆිෂ්ලා ඉන්න ඇක්වේරියම් ඒරියා එකට. මේකේ විවිධ වර්ගවල ජෙලිෆිෂ්ලා ඉන්නවා. මගෙත් ෆස්ට් ටයිම් තමයි මෙච්චර ලොකු කලෙක්ෂන් එකක් දැක්කේ. ඔයාලට පේනවා ඇති එක එක විදිහේ ජෙලිෆිෂ්ලා කලෙක්ෂන් එකක් මෙතන ඉන්නවා. ඒ වගේම මේ ඇක්වේරියම ගොඩාක් ලොකු ඇක්වේරියම් එකක්. මේකේ සෙක්ෂන්ස් 5ක් විතර තියෙනවා. මේ පළවෙනියටම අපි ආවේ ජෙලිෆිෂ්ලා ඉන්න සෙක්ෂන් එකට. ඊට අමතරව තව ඒවා තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ආවේ සීල් මියුසියම් එකට. ඒක ඇතුලේ මෙන්න මේ වගේ තමා තියෙන්නේ. මේකේ විශේෂයෙන්ම ඉන්නේ මුහුදු සිංහයෝ, මුහුදු අශ්වයෝ, ඒ වගේම කැස්බෑවෝ, ඒ වගේ අය තමා මේ පාර්ට් එකේ ඉන්නේ. ඔයාලට පේනවා ඇති යාලා සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාලයි ගොඩක්. ඒ වගේම මෙයාලා විවිධ ප්‍රභේද වලින් තමා හිටියේ. වර්ග කීපයක්ම මෙතන හිටියා. ඔයාලට පේනවා ඇති එක එක වර්ග වලින් ඉන්නවා. මේගොල්ලන්ගේ නම් මං හරියටම දන්නේ නැහැ. හැබැයි මෙතන නෝටිස් කරලා තිබුණා ගොඩක් ඒවා. මේ දැන් ඔයාලා දකින්නේ කැස්බෑවෝ. මෙතන කැස්බෑවන් ඒකත් විශාල ප්‍රමාණ වලින් තමයි හිටියේ. සමහර අය මීට වඩා විශාල ප්‍රමාණයකින් පවා හිටියා. ඉතින් ඒ විදිහට ඒ ටික බලාගෙන යන අතරේ මෙන්න මේ යාළුවෝ දෙන්නත් අතරමඟදී අපිට හම්බ වුණා. ඉතින් ඒ දෙන්නවත් බලාගෙන අපි ඊළඟ සෙක්ෂන් එකට තමයි යන්නේ. මේ සෙක්ෂන් එකේ ගොඩක්ම තිබුණේ ඇක්වේරියම් මියුසියම් එක. මේකේ එක එක වර්ගයේ තල්මස්, අස්ථි, ඒ වගේම තව මුහුදු සත්වයන්ගේ අස්ථි කොටස්, ඒ වගේ මියුසියම් ටයිප් එකේ සෙක්ෂන් එකක් තමයි මේක. මේ ඔයාලට පේනවා ඇති එක එක විදිහේ මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් තමයි මේ පාර්ට් එකේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඊළඟට අපි ආවේ Giant of the Ocean. ඒ කියන්නේ සාගරයේ යෝධයා ඉන්න තැනට. ඒ කියන්නේ තල්මස් අනුරු තියෙන තැනට. මේකේ මෙන්න මේ වගේ විශාල තල්මස් අනුරු කීපයක්ම තිබුණා. ඒ වගේම ඒගොල්ලොන්ගේ විවිධ ප්‍රභේදවල විස්තර මේකේ තිබුණා. මේ සෙක්ෂන් එකේ ඒ වගේ දේවල් තමයි තිබුණේ.
ඉතින් ඔන්න ඊළඟට අපි යන්නේ මේ බ්ලොග් එකේ තියෙන තවත් ලස්සනම සෙක්ෂන් එකකට. මේක තමයි අන්තිම සෙක්ෂන් එක මේ ඇක්වේරියම් එකේ අන්ඩර් වෝටර් වර්ල්ඩ් ටනල් එක. මෙන්න මේ වගේ ටනල් එකක් තමයි මේ ඒරියා එකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මේ ටනල් එක ඇතුලේ ඉන්න මුහුදු ජීවීන් බල බල තමයි අපිට යන්න තියෙන්නේ. ලස්සන ලස්සන මාළු වර්ග, තවත් විශේෂ වර්ගවල මුහුදු ජීවීන් හැම මේකේ ඉන්නවා. ඉතින් ඒ ටනල් ඒරියා එකෙන් පස්සේ අපි ආවේ මෙන්න මෙතනට. මෙතන ලස්සන පර්ෆෝමන්ස් එකක් වෙනවා. එක වෙන්නේ මෙන්න මේ ටැංක් එක ඇතුලේ. ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම ලස්සන පර්ෆෝමන්ස් එකක් තමයි මෙතන තියෙන්නේ. දැන් පර්ෆෝමන්ස් එක ස්ටාර්ට් කරා. මෙන්න මේ වගේ ලස්සන පර්ෆෝමන්ස් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අදට මම බ්ලොග් එක ඉවර කරන්නයි යන්නේ. ඉතින් මම හිතනවා මේකත් අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා ඔයාලට. ඉතින් බ්ලොග් එක ලස්සනයි නම් ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අලුත් ලස්සන බ්ලොග් එකකින් ආයෙත් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.